තමින්ද ඔව් එන ඔය ෆැක්ටරියට යන්න අන්න සාම්පල් වගේ කුතර යන්න ඇවිල්ලාලු. ඔව් මම මෙතනත් එක බංගලාවට යන්න. right. අපි යන්නේ සතු. අපි යන්නේ. අපි යමු. අපි යන්නේ නම. අපි යනවා. හරි. හරි. මේ කැල්ල අර පොල් ගහ ළඟට එනකල් මගේ. මේ පැත්තෙමුත් තියෙන අර ඔය වතුර මල් ටික දාලා තියෙන්නේ. ඒ කැල්ලෙන් මෙහාට ඔක්කොම මගේ. ඔයාලට මගේ ෆැක්ටරියේ හැමදාම හිටියගේ වැඩ කරගෙන හොඳට ඉන්න. නංගි ඉතින් මගේ ළඟම නින්ද. වැඩ තියෙන්නේ මාත්‍යා අපිට. අපෝ හැමදාම වැඩ තියෙනවා. මගේ මේ කවුරුත් නැති වෙන්නේ විශ්වාස කට්ටිය. අද බොසා ඉන්නේ නම් ආයි පුදුමාකාර සතුටින්. ඉන්නට ගිය පාර වැඩේ ඕනේ නෑ නේද? වැඩේ කිසිම දෙයක් නෝන්ඩි නෑ. මිනිහා නියමටම. හැබැයි මේ කෙල්ල යන පොඩි පෙසකයකුත් තියෙනවා. ඒ මොකද? උසා කොටු කරානේ. එක දවසින් කොටු කරානේ. කැඩේ. ඔව් මම හිතුවේ කෙල්ල වදීත් දන්නෙත් නෑ කියලා. නමුත් මාර වැදිල්ලන්නේ. නාගයට මොකක් වුණත් වදිනවා. පොඩි කෙල්ලෙන්නේ බං. වයස 16යිනේ. අනික මේ ටවුන් එකකින් ගෙනාවු කෙල්ලෙක් කියලා දැනගත්තා නම් ඒත් ගාණක් නෑ බොසාට නම්. පිස්සුද? ඔය කාට? කොහොම කරන්න ඕනේ? අපරාධ සල්ලියක්නේ. අයින්සර් කෙල්ලෙක් හරි ජීවත් වෙනවනේ. ඒකත්. මට. මේ ඒක නෙවෙයි. අද බොසා කෝල්ලක්වත් දුන්නේ නෑනේ. දැන් උඩරිම පන්නේක ඉන්නේ. අද ඔව්. දැන් අයියා කාර්යයත් ගියානේ කෙල්ලගේ. අනිවාර්යෙන් කොටක් ජොබ් එකක් දෙනවා. කොල්ලට දෙන්නේ. ඔව්. හැබැයි අයියා කියලා දන්නේ බොසානේ. අපි දන්නේ. අපිනේ දන්නේ මිනිහා කියලා. හරි. ඒක නෙවෙයි. මේ රැ වෙන්න කලින් පොඩි පන්නයක් ගන්න ඕනේ. පන්නයක් ගන්න ඕනේ. ක්ලබ් එක පැත්තට යමුද? ක්ලබ් එක පැත්තට. බට හදිසි නෑනේ යන්න. හදිසියෙකුත් නෑ බයි. එහෙනම් අවුලක් නෑ. ගිල්ලෙමුද? ඉල්ලෙමු. පොඩි තනින් දන්නේ නැද්ද? දැන් ඉතින් සල්ලි ගලවන්න පුළුවන් ඕන තරම්. 5000 දුන්නානේ. ඒක අඩේව 5000 කරා හිතේ ගියන් හිටියේ නෑ බුදුවා මේ. එහෙනම් යමු සතු. ගිල්ලෙන්න යමු. මේක මේ අපේ ඉන්න උගා කවුද ගහනක් පරන මුරකාරී. මිනිහට හදලා තියෙන දිනකේ ගේ. මේ වරක ගහේ අපි පුංචි කාලේ වරක කාලා තියෙනවා. බලන්න කර කඳුවේ තිය ලස්සන. ඕක පාන්දරට හිම මේ මීදු මෙහෙම තියෙනකොට පුදුම ලස්සනක් තියෙනවා. හවස් වෙනකොට ඔය අහලෙන් පහල ලයිට් පත් වෙනවා. ඉතින් කොහෙද කියලා හොයන්න බෑ. අර පේන ටවුම නම් ඔය අපි නිවාඩුවට එහෙම යන්කෝ මම එක්කයන්ක වෙලාවක වාහනේ. එතකොට බබා මේ මෙතන ගියාම කුමාරි අර පෙරගහ තියෙනව නේද වට? ඒ පෙරගහට පොඩ්ඩක් ඇහෙන් තමයි මගේ එක මායිම. ඔය ඔක වටේටම එනවා. එතකොට අසන තියෙන තේ වගේ. ඔය තේ අක්කර දෙකක් විතර වගේ තියෙනවා. ඒ තේ අක්කර දෙක කෙලවටම මගේ. කොහමද මුර මාමා? මේ මගේ තාත්තා දෙන්න කලින් ඉඳලා අපේ වත්ත බලාගත්තු මුර මාමා කෙනෙක්. දැන් අවුරුදු 50 තුර වගේ අපි ළඟමයි ඉන්නේ. මම මේ මුර මාමාට හදලා දීපු මුරකි. ඉතින් අපි දුක හැප බලන. ඉතින් අවුරුදු ගානක් අපි ළඟ යන්නෙත් නෑ. මේ මගේ අලුත් නෝනා. හොඳයි. මේට පස්සේ මේ නෝනා තමයි එන්නේ මේ පැත්ත පොඩ්ඩක් බලන්න. හොඳයි. අපි එහෙනම් එන්න. හොඳයි මම. මොනින් බලාගන්න. හොඳයි ඉතින් නේ ගිහින්.
මහත්තයා මේ යන්න හදපු පාරක්ද? නෑ මේක තමයි නෙත්ති කානුව කියන්නේ. නෙත්ති කානුව කියන්නේ බබා වතුර බහින්න තියෙන කානුවක්. මෙහෙම ගල් අඩවල තියෙන්නේ. එතකොට තේ ගස් වලට හොඳයි පස හොදන්න යන්නේ. නැත්තම් වහිනකොට වතුර පාට පස හොදන්න යනවනේ. මේ නෙත්ති කානුවට ගල් අඩවල වැන්දහම නෙත්ති කානුවෙන් වතුර බහින්නේ පස හොදන්න යන්නේ. වාන්තු කිසි ඔයාලා වදන්නේ නෑ නේද? නෙත්ති කානුව. ලස්සනයි නේද මහත්තයා? ඔව් ඔව්. මේ කෑල්ල නම් ලස්සනයි නේද මහත්තයා? මේක අපි අර චමින්ද ඉන්නේ වෑන් එක ඔයාලා එක්කාවේ වෑන් එකේ වැඩ කරන චමින්ද ඒ චමින්දේ බාර දෙලා තියෙන්නේ අර කොනේ ඉඳලා අර පඩි යම ගහපෙන්නේ එතෙන් දැනකල් චමින්ද බලාගන්නේ මෙතන පොඩ්ඩක් අමුතු අලංකාරයක් තියෙනවා මිනිහා වැඩ කරන්නේ ඉතින් මිනිහා පොඩ්ඩක් ඔය සද්දපද දානවා තේදලු කන්න කට්ටියට එහෙම ලස්සන පරාතක් තියෙන්නේ මේ පැත්තේ. ඔයාටත් ඉතින් පින තියෙන්න ඕන මේ වාගේ වත්තකයිත් එක්කෙනෙක් බඳින්නත් කාලි පොඩ්ඩක් ඉක්මන් කරන්න. මේ මගේ අලුත් නෝනා. සමහර විට මෙයා හෙට ඉඳලා මේ කෑල්ලේ වැඩ බලන්න එයි. හොඳේ. අනිත් අයට කියන්න. මම මේගොල්ලන්ට එක දවසකට ගෙවුන 1200ක්. හරියට කිලෝ 50ක්වත් දවසට එක්කෙනෙක් එන්න නැත්නම් අපිට පාඩුයි. එක්කෙන් දෙවා හෙට ඉඳලා මේ වැඩ ටික බලන්න. right. අපි අනිත් කට්ටිය හැකෑල්ලේද? ඔව්. දැන් නම් ගිහිල්ලාද කොහෙද කට්ටිය? ටිකක් ගිහිල්ලා. ඔය බාන්නකෝ දැන් හරියට බාන්න කෙනෙන්නේ නැහැ. දැන් 10ට තේ බීලා දැන් ආපහු ගිහිල්ලා. යමු. මේක තමයි මේ කෑල්ලේ කන්න දළු ටික එකතු කරලා දාන්න ගියේ. අපි කුමාරි මහන්සි ඇරලා බංගලාවට යමු. ඒකොල්ල හවස අවුව ටිකක් බලලා මේ පැත්තට ගිහලා පොඩ්ඩක් මායිම් ටිකක් බලලා ඒ පැත්තත් මම වාට පෙන්නන්න. දැන් ටිකක් මහන්සි ඇරලා බංගලාවට යමු. අද මාර පෑවිල්ලක් නෑනේ. සන්තෝෂයිද? මේව ඔක්කොම ඉතින් ඔයාගේනේ. මට ඔයාවත් හම්බුනත් ඉතින් මේවට මොනවා වෙයිද දන්න කාලයක් ඇද්දි. දැන් ඉතින් මට හිතේට බයක් නෑ ඔයා ඉන්නවනේ. මේ ඔක්කොම ඔයා කියලා හිතාගන්න. මල්ලි මේ මොනවද කරන්නේ? මහත්තයා මේ ආ පැත්තේ මඩුව හදාගන්න කියලා. ඔය වැඩ කරන්න එපා මල්ලි. ඔව්වට කට්ටිය ඉන්නවනේ. වනම් මොනාද මහත්තයා මං ටවුන් එකේ කරගහපු බර හැටියට. ඒක හරි. දැන් ඔයා මෙහෙම මහන්සිලා වැඩ කරනකොට මටත් හොඳ මන්දිනේ. කුමාරි මට මොනවා කියයිද දන්නේ? කමන්නේ මහත්තයා ඔන්න හදාගන්නත් එපා මෙව කවුරු ඉන්නවා කියලාද හදාගන්න. ඔය මං තේක දාලා ඉන්නේ. ඔයාලා මේ මහන්සි නැති ඉන්න. ඒකට කමක් නෑ මහත්තයා ඔන්න ඔය නිකන් ඉන්න කේනේ. ඔන්න ඔක මං ඉවර කරලා දාලා ඉන්නම් ගිහිල්ලා. කුමාරි මං ඔයා ඉන්නේ කොහෙද කියලා හැමතැනම බැලුවා. හරි ලස්සන පරාතක් මහත්තයා මේ පැත්ත. ආසයිනේ. ඔව් මහත්තයා. මේ එක නෙවෙයි කුමාරි. ඔයාලා අයියා නම් මාර මිනිසෙක්. මම පල්ලෙත් ඒ කැලේ ඉඳලා එනකොට අයියා මෙන්න තඩි දරපළුවක් කරේ තියාගෙන එනවා. මං කියලා තියෙන අයියට මහන්සි වෙන්න එපා කියලානේ. අයියට තියෙන්නේ මුකුත් වැඩ කරන්නේ නැතුව ওই වත්ත පිටිය බලාගෙන ඉන්න තියෙන්නේ. මං කියලා තියෙන්නේ මුකුත් වැඩ කරන්න එපා කියලා. එයා කියන දේ අහන්නේ ඔය මහන්සි වෙනවා වැඩ කරනවා. ඒක අපි දෙන්නටම හරි මන්දිනේ. මොනවා වුණත් ඔයාගේ අයියානේ. එයා කියන දෙයක් අහන්නේ නැහැ මහත්තයා. ඒක හරි. ඉතින් කියන දෙයක් අහන්නේ නැහැ කියලා එයාට හොඳට කාලේ වීලා හොඳට හිටිය හැකිනේ නේද? ඒක අපි දෙන්නටම හරි මන්දිනේ. ඒකයි මං කිව්වේ. ඒක නෙවෙයි කුමාරි. දැන් ඔයා මගේ ඉඩමේ සම්පූර්ණයෙන්ම ඇවිද්දානේ. ඒ වුණාට අපි ගඟ පැත්තට ගියනනේ තාම. ඔය ගඟ මේ හරිය පොඩ්ඩක් සැර වුණාට පල්ලෙහෙන් හිමීට වතුර වහින්නේ. ලස්සන වතුර වලවල් ටිකක් තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. ඔයාට ආසයිද එතෙන්ට ගියාම නාන්නත් පුළුවන්. අම්මෝ මහත්තයා මට නම් නාන්න යන්න බයයි. අපේ බංගලාව ළඟින් ඔය ලොකුවට ගඟ ගලව්වට පොඩ්ඩක් පහළට ගියාම ඒක බෙදිල පොඩි අතු ගංගා යන්නේ.
ඒක හින්දා මේ අපිට ගිහිල්ලා බය නැතුව හොඳට නාල විනෝද වල එන්න පුළුවන්. අනික මම ඔයාලා ගෙනකල් ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. කුමාරි ආපු ගඳයි මම හම්බෙන්න තමයි හිටියේ. කො මහත්තයා? මහත්තයා බංගලාවේ. මොකද දැන් ඉතින් වැඩේ වෙන්නේ? මහත්තයා නම් අවුලක් නැහැ. අපි කොහොම හරි අපේ වැඩ ටික කරගමුකෝ. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ අයියේ. ඔව්. ඒ වැඩේ ඒ විදිහට කරගෙන අපේ වැඩේ කරගෙන මෙහෙන් ඉක්මනට යන්න බලාපන්. කොටවම දෙමු වැඩේ හිමීට. කල්පනාවෙන් වැඩ ටික කරයියා. හරිනේ? හරි අයියේ. ආටවත් මේ ගැන කටක් හොල්ලන්න බෑ. හරි? ඔන්න මම කියලා තියෙන්නේ. හරි අයියේ. අපි ඔය නාකියට හොඳ වැඩක් දෙමුකෝ. ඉන්නකෝ යා. ඒ විදිහට වෙන්නවා නම් තමයි හොඳ. අනිත් එක මම කියන්නේ ඔච්චර ඔය බර වැඩ කරන්න යන්න ඕනේ නැහැ. පාඩුවේ ඔය තියෙන වැඩක් කරගෙන පාඩුවේ ඉන්නනේ. ඉන්නකන් ඉතින් අපි වැඩ කරනවා බව පෙන්වන්න බෑ මේ මිනිහට නේ කොහොම හරි. ඈ නැත්තම් ඉතින් මේ මිනිහා හිතනවානේ වෙන විදියකට අපි ගැන. ඈ ඉන්නකන් ඉතින් මාන්සි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ නෝ. ඊට වඩා මං ටවුන් එකේ කොර මුට්ට කර ගැහුවානේ. ඈ ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන හිතන්න දෙයක් නැහැ. ඔයාගේ වැඩේ ඔයා හරියට කරන්නකෝ අකුරටම. තේරුණාද? දැන් මහත්තයා උඹව හොයයි. උන්ට ඵලයන් බංගලාවට. හරි? මම උඹව පස්සේ හම්බෙන්න. හරි? ජාඩ ඵලයන්. අයියේ හරි. දන්නවනේ. කුමාරි එන්න අපේ බංගලාව වෙන්න. අර බලන්න. අර ගස් දෙක මැනින් බලන්න බංගලාව පේනවා යන්න. පේනවා? ආන්ට උසා ගන්නවත් බෑ නේද? මෙහෙම ෂෝට් කට් එකක් තියෙනවා මේ බංගලාවට යන්න. අප්පා. ඉතින් නාම බංගලාව ළඟින් ඔය ගඟ ගැඹුරු වුණාට මෙතන මේ කොටස් තුනකට විතරගේ බෙදලා යන්නේ. මෙතන එච්චර ගැඹුරු නෑ අපි දෙන නාන්න පුළුවන්. හොඳට නාන්න පුළුවන්. මහත්තයා ඔච්චර දුරට යන්න එපා. ජඹුරු ඇති. මට මේවා හොඳට පුරුදුයි. එන්න නාන්න එන්න. අයියෝ ඊතර නෑ එන්න. ගල් තියෙනවා. අයියෝ මහත්තයා මගේ ඇඟින් ටිකක් තෙමුණා. ඕක කමන්නේ. ඉතින් අපි බංගලා මහදුරක් ඕක පිටින් දැන් නාන්න තෙවිලි ඉවරනේ. ඒකොල ගෙදර ගිහලා අනිත් මාරු කරගන්න. එන්න. අපි මේ සනීපයි. මගේ කොන්දේ සබන් දාන පළවෙනි එක නා ඔයාලා කොහෙද? දෙන්න මහත්තයා. නෑ කම. මං තරම ගන්න අමාරුයිනේ. වැහි කාලේ කුමාරි මේ ඔක්කොම යට වෙනවා. එන්න මහත්තයා. දැන් ඉතින් ගිහේ මම බය වුණා. මොනවාද මහත්තයා ගිනි ගොඩක් දිහා බලාගෙන කල්පනා කරන්නේ? කල්පනා කරන දේවල්ද නැත්තේ කුමාරි? මේ මට මහත්තයා නම් කියන්න එපා මං කිව්වනේ. බලන්නකො මේ ගින්න ඇවිලෙනවා. කාගෙන්වත් බාධාවක් නැහැ.
ගින්න ඇවිලෙනකල් දුම්රොට යනවා අහසට. නිදහසේ යනවා. කවුරුත් නවත්තන්න නැහැ. ඒ වගේ තමයි තිබුණේ මගේ ජීවිතේ. දැන් නම් ඉතින් මගේ ජීවිතේට ඔය ඇවිල්ලා ඉන්නවා කුමාරි. මම මේ ගිනිගොඩ දිහා බලාන කල්පනා කරේ ඔන්න ඔය සුටු කුමාරි. මගේ ජීවිතේ අලුත් පිටුවක් වෙල්ලෙන අද ඉඳලා. කුමාරි අපි දැන් යන්න නිදා ගන්න. යම් මාත්තේ. ඈ 25000යි ඔය අලුත් ගණන් ටිකයි ඔක්කොම එකට එකතු කරලා දෙන්නකෝ. මාත්තේත් ඒක බොන්න. තේරෙයි. වාවිවත් ඔව් මාත්තේ. අදන තේක ගොඩක් රසයි. ඒ වුණාට සීනි වැඩි. මට තේ හදනකොට පොඩ්ඩක් සීනි අඩුවෙන් දාන්න. හරි මහන්සි යංගට අද. ඔව් මහත්තයා අද ගොඩක් ඇවිද්දනේ මටත් මහන්සි. දැන් අපි නිදාගමු නේද? නිදාගම මාත්‍යක් තමයි කියන්නේ තාන්ටි.